කාල්ලේ නුවරට දරුණු ප්‍රහාරයක්. අයිබෝවන් මිඩ්ඩිගට් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. නැෂනල් සුපර් ලීග් 4-day ටූර්නමන්ට් එකේ ගාල්ල සහ නුවර අතර තරගයක් පසුගිය සතියාන්තයේදී අවසන් වුණා. ඒ තරගය පැවැත්වුණේ සූර්ය මහින්ද රාජපක්ෂ පිටියේදී. තරගයේ වැඩි දක්ෂතාව දක්වන්න ගාල්ල කණ්ඩායමට හැකියාව ලැබුණා. ඔවුන් පළමුවෙනිමේ ජයක් වාර්තා කළා. අපි ඒ ගැන වැඩි විස්තර කතා කරමු. ඊට කලින් මිඩ්ඩිගට් YouTube නාලිකාව subscribe කරන්නත් අලුත් වීඩියෝ දාපු ගමන් බලන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා notification on කරන්නත් අමතක කරන්න එපා කියලා මතක් කරනවා. කාසියවාසී දිනාගත්තේ ගාල්ල නායක පසිදු සූර්ය බණ්ඩාර. ඉතින් පසිදු තීරණය කළා මුලින් පන්දුවට පහර දෙන්න. ගාල්ල කණ්ඩායම පළමුවෙනිමට පන්දු වාර 168කදී කඩු 9කට දවැන්ත ලකුණු 602ක් වාර්තා කළා. ගාල්ල වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළේ ආරම්භක පිටිකරු නිපුන් ධනංජය. නිපුන් පන්දු 275කදී අතේරේ පහරවල් 12ක් එක්ක අගනා ලකුණු 137ක් රැස් කළා. ඒ වගේම තමයි ගාලු කණ්ඩායමේ උපනායක රමේෂ් මෙන්ඩිස් සතක ඉනිමක් ක්‍රීඩා කළා. රමේෂ් පන්දු 190කදී අතේරේ පහරවල් 10ක් එක්ක ලකුණු 121යි. නිපුන් සහ රමේෂ් අමතරව දිලුම් සුදීර පන්දු 173කදී අතේරේ පහරවල් 7ක් එක්ක ලකුණු 81යි. සදිර සමරවික්‍රම පන්දු 111කදී අතරේ පහරවල් 7ක් එක්ක ලකුණු 78යි. ඖෂධ පනාන්දු පන්දු 82කදී 1-6 පහරක් සහ අතරේ පාර 6ක් එක්ක ලකුණු 57යි. නුවර වෙනුවෙන් චමින්ද වික්‍රමසිංහ පන්දු වාර 22කදී ලකුණු 90කට කඩලු 3යි. නෝනිත ප්‍රනාන්දු පන්දු වාර 25කදී ලකුණු 59කට කඩලු 2යි. රවින්ද්‍ර ප්‍රනාන්දු පන්දු වාර 38කදී ලකුණු 121කට කඩලු 2යි. ලකුණු 602ක ඉලක්කයක් තමයි පළමුවෙනිමට නුවර කණ්ඩායමට ලැබුණේ. ඉතින් නුවර කණ්ඩායම පළමුවෙනිමට සියලු දෙනාම දැවි පන්දු වාර 88කදී රැස් කළේ ලකුණු 350යි. නුවර වෙනුවෙන් විශේෂ ඉනිමක් ක්‍රීඩා කළ කමිල් මිෂාර පන්දු 255කදී අතරේ පහර 18ක් එක්ක ලකුණු 158යි. සොහාන් ඩිලෙරා පන්දු 81කදී 1-6 පහරක් සහ අතරේ පහර 8ක් එක්ක ලකුණු 60යි. නෝනිදු ප්‍රනාන්දු පන්දු 88කදී අතරේ පහර 5ක් එක්ක ලකුණු 51යි. ගාල්ල කණ්ඩායම වෙනුවෙන් මිලාන් රත්නායක පන්දු වාර 16කදී ලකුණු 65කට කඩලු 4යි. දුනිත් වෙල්ලාලගේ පන්දු වාර 12කදී ලකුණු 37කට කඩලු 2යි. දිල්ෂාන් මල්සංග පන්දු වාර 14කදී ලකුණු 72කට කඩලු 2යි. ලකුණු 252ක් ඉදිරියෙන් ඉඳිමින් දෙවෙනි ඉනිම ක්‍රීඩා කළ ගාලු කණ්ඩායම හතරවැනි දවසේ තරගය නතර කරන විට පන්දු වාර 79කදී කඩලු 5කට ලකුණු 269ක් රැස් කළා. ගාල්ල වෙනුවෙන් දෙවෙනි ඉනිමේදී නායක පසින්දු පන්දු 203කදී හතරේ පහර 7ක් එක්ක ලකුණු 102යි. නිපුන් ධනංජය පන්දු 106කදී හතරේ පහර 3ක් සමග ලකුණු 63යි. සදිර සමරවික්‍රම පන්දු 123කදී එක් හතරේ පහරක් එක්ක ලකුණු 60යි. නුවර වෙනුවෙන් දෙවැනි ඉනිමේදී සහන් ආරච්චිගේ පන්දු වාර 12කදී ලකුණු 35කට කඩලු 2ක් දබා ගත්තා. ඒ වගේම රවින්දු ප්‍රනාන්දු පන්දු වාර 20කදී ලකුණු 87කට කඩලු 2ක් දබා ගත්තා. අපි දැන් කතා කරමු ගාල්ල සහ නුවර තරගයේදී කවුද වැඩි අවධානයක් දිනාගත්ත ක්‍රීඩකයන් කියලා. අපි දන්නවා තේරීම් කමිටුවේ අවධානය දිනාගෙන ඉන්න යෝන් පිටිකරුවෙක් තමයි කමිල් මිෂාර. කමිල් මේ තරගයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. සතක ඉනිමක් ක්‍රීඩා කළා. ඉතින් කමිල් ලකුණු 158ක් රැස් කළා. ඒක තමයි මේ තරගයේදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව. ඒ වගේම පළමු සතියේදී පිටිකරුවෙක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව. කමිල් ඉතින් මේ ලබා ගත්තේ හොඳ ස්ටාර්ට් එකක්. ඒකටම කන්ටිනියු කරගන්න හම්බ වුණොත් මම හිතනවා කමිල්ට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා සංචිත ඉඩක් ලැබෙවි. ලැබෙවි නෙමෙයි ලැබෙන්න ඕනේ කියලා. මොකද කමිල් හොඳ රිද්ම් එකේ ඉන්න නිසා. ගාලු කණ්ඩායමේ ආරම්භක පිටිකරුවන් නිපුන් ධනංජය. නිපුන් පළමු තරගයේදීම මෙවර තරඟාවලිය හොඳින් ආරම්භ කළා. නිපුන් ලකුණු 137ක් රැස් කළා. නිපුල් කියන්නේ ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ අවධානය දිනාගත් යවුන් ක්‍රීඩකයෙක්. නිමුත්ගේ සමුක් ගැනීම නිසා ආරම්භක පිටිකරුවන්ගේ ස්ථානයට තරගයක් දෙන මේ වන විට ලකුණු 4 ඉන්න පිටිකරුවෙක්. ඉතින් තරඟාවලිය හොඳින් ආරම්භ කරා. ලකුණු 137ක් රැස් කළා පළමු තරගයේදීම. ඉතින් ඒක දිගටම කන්ටිනියු කරගන්න පුළුවන් වුණොත් දැන් නිපුන්ටත් ලොකු අවස්ථාවක් තියෙනවා ශ්‍රී ලංකා සංචිතයට ඇතුල් වෙන්න. ඉතින් අපි බලමු නිපුන් මේ ලබාගත් ස්ටාර්ට් එක ඉදිරි තරඟවලදී මොන විදිහට තියාගෙන යයිද කියලා. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ බෝලිං ඕල්රවුන්ඩර් කෙනෙක් විදියට ඉන්න රමේෂ් මෙන්ඩිස් පළමු තරඟය හොඳින් ආරම්භ කළා. ලකුණු 121ක සතක ඉනිමක් ක්‍රීඩා කළා. ඉතින් රමේෂ්ගේ කොන්ෆිඩන්ස් වැඩි වෙන හොඳ දෙයක්. නමුත් රමේෂ් පන්දු යවන්නෙක් විදියට පළමු තරගයේදී තරම් සාර්ථක නැහැ. ඉතින් පිටිකරුවෙක් විදියට සාර්ථක වුණා. බෝලිං ඕල්රවුන්ඩර් කෙනෙක් විදියට තමයි රමේෂ් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්නේ. ඉතින් රමේෂ්ට වෙනවා තව තවත් කඩලු ගන්න
පිතිකරුවෙක් විදිහට සාර්ථක වෙනවා වගේම පන්දු යවන්නෙක් විදිහට ඔහුට කඩළු අතරට එන්න වෙනවා. මොකද අපි දන්නවා රමේෂ්ට අභියෝගයක් එල්ල කරන නිශාන් පීරිස් පළමු තරඟයේදී කඩළු අතරට ආවා. ඒ වගේම මෙන්ඩිස් කඩළු 6ක් දවා ගත්තා. ඉතින් රමේෂ් මෙන්ඩිස් 7 කිනිමක් ක්‍රීඩා කළා. ලකුණු 121ක්. ඒක රමේෂ්ට ධන ලකුණක් ප්ලස් පොයින්ට් එකක්. ඉතින් රමේෂ්ට පුළුවන් වුණොත් ඉදිරි තරඟවලදීත් ලකුණු අතරට එන ගමන් කඩළු 4ක් 5ක් තව දවා ගන්න. ඒක රමේෂ්ගේ කොන්ෆිඩන්ස් වැඩි කරන්න වගේම තේරීම් කමිටුවේ අවධානය තව දිනා ගන්න අවස්ථාවක් වේවි. මේ තරඟයේදී අවධානය දිනගත තවත් පිතිකරුවෙක් තමයි ගාලු කණ්ඩායමේ නායක පසින්දු සූරිය බණ්ඩාර. අංක 4 පිතිකරුවා හැටියට තමයි පසින්දු පන්දුවට පහර දෙන්න ආවේ. ඉතින් අපි දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් යාගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් කාලේ තමයි ක්‍රීඩා කරමින් ඉන්නේ. ඔහුගේ ස්ථානයට තරඟයක් ලබා දෙන පිතිකරුවෙක් තමයි පසින්දු සූරිය බණ්ඩාර. ඉතින් පසින්දු දෙවැනි ඉනිමේදී රැස් කළ ශතකයට ඔහුගේ විශ්වාසය තව වැඩි කරවන්න හේතුවක් වේවි. ඒ වගේම තමයි පසින්දු ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් වෙනුවෙන් තරඟයක් දෙනවා. මැද පෙළ පිතිකරුවෙක් හැටියට ඒ නිසා පසින්දු මේ ලබාගත් ආරම්භයත් එක්ක තරඟාවලිය පුරාවටම ලකුණු අතර ඉන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වුණොත් පසින්දුරත් අවස්ථාවක් ලැබෙවි තේරීම් කමිටුවේ අවධානය දිනා ගන්න. මේ තරඟයේදී මම දක්වපු විශේෂම දේ තමයි ගාලු කණ්ඩායම රැස් කළ ලකුණු 602ට හේතු වුණ ශතක සම්බන්ධතා. ඉතින් ගාලු කණ්ඩායමේ ශතක සම්බන්ධතා 3ක් තිබ්බා. ඒ ශතක සම්බන්ධතා 3 හින්දා තමයි ගාලු කණ්ඩායමට හැකියාවක් ලැබුණේ ලකුණු 602ක් වගේ දැවැන්ත ලකුණු ප්‍රමාණයක් රැස් කරන්න. ඒක තමයි මේ තරඟයේ මම දකින විශේෂම දේ. කණ්ඩායමක් විදිහට ඔවුන් විශාල ලකුණු සම්බන්ධතා ශතක සම්බන්ධතා වලට ඇගුවා. ඒක කණ්ඩායමක් විදිහට විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කරන්න හේතුවක් වුණා. විශේෂයෙන්ම හතරවැනි කඩුල්ලට පන්දු 225කදී නිපුන් සහ සදිර ලකුණු 143ක සම්බන්ධතාවක් ගොඩ නැගුවා. ඒ වෙනුවෙන් සදිර ලකුණු 68ක් සහ නිපුන් ලකුණු 58ක් එක්කලා. ඒ වගේම 9 වෙනි කඩුල්ලට උපනායක රමේෂ් මෙන්ඩිස් සහ දිලුම් එක්ව පන්දු 262කදී ලකුණු 139ක සම්බන්ධතාවක් ගොඩ නැගුවා. ඒ වෙනුවෙන් රමේෂ් ලකුණු 83ක් සහ දිලුම් ලකුණු 55ක් එක්කලා. ඊට අමතරව ඒ පාර්ට්නර්ෂිප් දෙකට අමතරව පළමු කඩුල්ලට ඔෂද සහ නිපුන් පන්දු 159කදී ලකුණු 107ක පාර්ට්නර්ෂිප් එකක් දැම්මා. ඒ වෙනුවෙන් ඔෂද ලකුණු 57ක් සහ නිපුන් ලකුණු 48ක් එක්කලා. ඒ තමයි ගාලු කණ්ඩායමේ දැවැන්ත ලකුණු සංඛ්‍යාවට ලකුණු 602කට ප්‍රධානම හේතුව. ඉතින් ශතක සමතා 3ක් පළමුවෙනි මේදී ගොඩ නැගුවා. ඒ නිසා ලකුණු විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කළා. ඒ නිසා උන්ට පුළුවන් වුණා පළමුවෙනි මේ ජයක් වාර්තා කරගන්න. හරි ඔය විදිහට තමයි NSL 4-day tournament එකේ පළමු සතිය අවසන් වුණේ. ඉතින් මම හෙටත් ගේනවා ක්‍රිකට් පිරියේ රසබර කතාව. ඔයා තාමත් මිඩ්ක්‍රිකට් YouTube නාලිකාව subscribe නැත්නම් subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ දාපු ගමන් බලන්න bell icon එක click කරලා notification on කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ක්‍රිකට් පිරියේ රසබර කතාවක් එක්ක හමු වෙමු.